ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාලට මේක වැදගත් වෙයි. නැත්නම් ව්‍යාපාරයක් කරන්න බලාගෙන ඉන්නවා නම් ඒත් ඔයාලට මේක වැදගත් වෙයි. කලාකරුවෙකු ලෙස සිතන්න. මම මේක උපුටා ගන්නේ පොහොසතුන් නොකී කතා පොතෙන්. මට අනුව කලාව කියන්නේ ජීවිතය වඩාත් චමත්කාරජනක සහ පහසු කරන දෙයක්. වඩාත් යහපත් කරන දෙයක්. කලාත්මක ශ්‍රේෂ්ඨත්වයේ ඉදිරියේ මට දැනෙන්නේ නොනිමි තෘප්තියක් සහ හදවතේ තෙතමනයක්. ඒ අපේ බුද්ධි මණ්ඩලයේ අවුලවන ගිනි පුපුරක්. හරි. මම ඔබට කියන්නේ කලාකරුවෙකු ලෙස සිතන ලෙසයි. මා ඔබෙන් එල්ලෙන ඉල්ලීම සහ ඔබට ලබා දෙන උපදෙස මෙයයි. ඔබ කුමන රැකියාව කළත් ඒ රැකියාව තුළ කලාකරුවෙකු ලෙස හැසිරෙන්න. සිතන්න. ඔබ ව්‍යවසායකෙක් විය හැකියි. ඔබ නිෂ්පාදකෙක් විය හැකියි. එය වරහන් ඇතුළේ කියනවා එය පීසා හෝ තිර රචනයක් විය හැකියි. ඔබ නිෂ්පාදනය කරන්නේ පීසා නම් ඒ නව නිර්මාණයක් බවට පත් කරන්න. හැමෝම හදන පීසා එකට වඩා අලුත් දෙයක් එයට එක් කරන්න. ඔබ නිෂ්පාදනය කරන්නේ කේක් නම් එයට අලුත් හැඩයක් රසයක් දෙන්න. ඔබේ නිෂ්පාදනයක ඇසුරුම අලුත් කරන්න. ඔබ කරන දේ සාමාන්‍ය නොව අසාමාන්‍ය දෙයක් බවට පත් කරන්න. ඔබව දිරිමත් කිරීමට ඉවහල් වන පාඩම් 4ක් මෙහි දක්වන්න කැමැති. පාඩම් අංක 1. ඔබ අද නිෂ්පාදනය කරන දේ හෙට දවසේ වඩාත් හොඳ තත්ත්වයට පත් කරන්න. එහි ප්‍රමිතිය වර්ධනය කරන්න. පාඩම් අංක 2. ඔබේ ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයේ සිටින ඕනෑම කෙනෙකුට වඩා ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වන්න. විශිෂ්ටත්වය යනු අපූර්ව ශක්තියකි. ඔබ එය මිනිස්සුන්ට වචනෙන් පැවසිය යුතු නැත. දැනෙන්නට ඉඩ සලස්වන්න. ඔබේ ශ්‍රේෂ්ඨත්වය ඇසුරු කරන විට අනෙකාට එය දැනීම නිතතින්ම සිදුවේ. පාඩම් අංක 3. ඔබේ විශේෂත්වය ඔබේ කරගන්න. ඔබ අන් සියල්ලන්ගෙන් වෙන්කර හඳුනාගත හැකි අනන්‍යතාවයක් ගොඩනගා ගන්න. එය නඩත්තු කරන්න. යාවත් කාලීන කරන්න. තේරෙනව ඇති නේද? ඔයාටම ඔයාගේ අනන්‍යතාවයක් ගොඩනගා ගන්න කියලා කියන්නේ ඔයා රැකියාවක් කරනවා නම් ඒකේ වුණත්. ඒ කියන්නේ ඔයාට වඩා ශ්‍රේෂ්ඨ කියන්නේ මොනවාද? පරණ අය ඉන්න පුළුවන්, ඔයාට වඩා සීනියර් අය ඉන්න පුළුවන්. ඒත් ඔයා කරන දේ ගැන එයාලටත් වඩා උනන්දුවෙන් ඔයා ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා කියනවා. ඔයා ප්‍රොඩක්ට් එකක් කරනවා නම් අනිත් අය කරනවට වඩා ඒකට වෙනස් හැඩයක්, වෙනස් රසයක්, ඒක ඇසුරුම වෙනස් කරන්න කියනවා. අනිත් කට්ටියට වාව් ගෑවෙන විදිහට වෙනස් අනිත් කියන්නේ දැනට අපි අහලා දැකලා තියෙන දේම තමයි කමක් නැහැ වෙනස් විදිහට කරන්න කියලා කියනවා. පාඩම් අංක 4. අත්වැරදීම යනු කලාත්මක භාවයේ දොරටුය. ඒ ගැන විශ්වාස කරන්න. අසාර්ථකත්වය අත්විඳින හැම විටම එය සාර්ථකත්වයේ පළමු පියවර බව සිතන්න. සැබවින්ම අසාර්ථකත්වය යනු ඔබේ දක්ෂතාව සම්පූර්ණයෙන් හා පරිපූර්ණව මුදා හැරීම සඳහා ඔබ විසින් ගෙවිය යුතු මිලය. ඔබ අතින් සිදුවන වැරදි, පසුබෑම්, අවුල් සහගත භාවයන් කලාත්මක භාවයෙහි බලය සඳහා වන ඉන්ධනයි. නිසේ මෙසේ පැවසීය. ඒක ආයි අහන්න ඒක ගැඹුරු අර්ථයක් තියෙනවා. අවුල් සහගත වීම යනු නර්තනයේ යෙදෙන තාරකාවන්හි උත්පත්තියයි. සිහින් අතුමත ජීවත් වන්න. එහි භයංකාරත්වයක් තිබුණද එහි සියලු පළතුරු පිරී පවති. ගැඹුරු කතාවක් කියන්නේ. අවදානම වඩාත් නිර්මාණාත්මකව බාරගන්න. මෝඩ ලෙස පෙනී සිටීමට බිය නොවන්න. තමන්ව උවමනාවට වඩා බැරෑරුම්ව සලකන පුද්ගලයා අන්‍යන්ව කිසි විටක බැරෑරුම් ලෙස බාර නොගන්නා බව සිහිය තබා ගන්න. ඕක තමයි අද උපුටගත්ත කොටස. මම වෙලාව අඩුවෙන් අරගත්තා. ඉක්මනට කියෙව්වා. පැහැදිලි නැත්තම් ආයෙ අහන්න. ගැඹුරු කතාවක් කියනවා මේකේ. කලාකරුවෙක් ලෙස හිතන්න කියලා කියනවා. ඒ කියන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා මොන හරි අපි කරන කාර්ය ජොබ් එක කරත්, ව්‍යාපාරයක් කරත්, ප්‍රොඩක්ට් එකක් කරත් ඒක වෙනස් විදිහට කරන්න කියන එක කියන්නේ. ඒක එතන තමයි ඉස්සරහට යන එක තියෙන්නේ. ඔයා දැන් කොතනක හරි ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ප්‍රොඩක්ට් එකක් කරනවා නම් කොතනක හරි හිර වෙලා ඉන්නවා නම් මේ කියන විදිහට පොඩි වෙනසක් කරලා බලන්න. ඔයාට ඒකේ ප්‍රතිඵල තියෙයි අනිවාර්යයෙන්ම. මටත් අත්දැකීම් තියෙනවා මගේ පෞද්ගලික ජීවිතෙත් ඒ ගැන. රැකියාවක් කරනවා නම් ඒත් එහෙමයි. ඉතින් අද අලුත් පොත් ගත්තා. ඔයගොල්ලෝ දකින්න ඇති මම වීඩියෝ එකක් දැම්මා. ඉස්සරහට ඒ වගේ දේවල් අරගෙන එන්නම්. වීඩියෝ එක හොඳයි නම් සබස්ක්‍රයිබ් කරන්න, අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔයාගේ ජීවිතේ වෙනස් වෙයි. මේ පොත් අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ වෙනස් කරනවා. ඒක ඒකාන්තයි.
ඉතින් මේක ඇහුවට විතරක් බෑ මේවා ටික ටික හරි ඔගොල්ලන්ගේ ජීවිතයට යොදා ගන්න රැකියාවක් කරනවා නම් ඇප්ලයි කරගන්න බිස්නස් එකක් කරනවා නම් ප්‍රොඩක්ට් එකක් මොනවා හරි කරනවා නම් ටික ටික ඇප්ලයි කරගන්න එක සැරේ ඔක්කොම කරන්න බෑ මිනිස්සුන්ට මමත් මේවා කියවන ගමන් මමත් ඇප්ලයි කරගන්නවා මගේ ලයිෆ් එකට ටික ටික මගේ ව්‍යාපාරවලට ඉතින් ඕගොල්ලොත් එහෙම කරන්න කරලා බලන්න අනිවාර්යෙන් ජීවිතේ වෙනස් වෙයි ළඟම යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න ජය වේවා